ඔන්න එකෝමත් එක කාලෙක එක්තරා ස්වයම්පෝෂිත රාජධානියක් පාලනය කරපු එක රජ කෙනෙක් හිටියා. ඉතින් මේ රජතුමා තමන්ගේ රට සහ රටවැසියන්ව සාමකාමීව පාලනය කරා. මේ රජතුමාට හිටියා විශ්වාසවන්ත අමාත්‍ය මණ්ඩලයක් වගේම දැනුමෙන් මුහුකුරා ගිය දාර්ශනික මෙන්ම ප්‍රඥාවන්ත පුරෝහිතවරයෙකුත්. ඉතින් මේ කතාව ගෙතෙන්නෙම මේ පුරෝහිතතුමාගේ ප්‍රඥාවන්තකම වටා තමයි. ඔන්න ඉතින් මේ පුරෝහිතවරයා ඉන්නවනේ. එයා ගොඩක් බුද්ධිමත් වගේම දූරදර්ශී කෙනෙක්. රජතුමාත් ඒක හොඳටම දන්නවා. ඒ නිසා රජතුමාට ඇතිවන ප්‍රශ්න ගැටලු හැම එකක්ම පාහේ කිසිම බයක් සැකක් නැතිව පුරෝහිතවරයාට යොමු කරා. පුරෝහිතත් හරි අපූරුවට ඒවා විසඳලා දුන්නා. ඕනිම දෙයක් දිහා අනිත් අය හිතන්නේ නැති විදිහට වෙනස්ම පැත්තකින් දකින්න මොහුට පුළුවන් වුණා. වැදගත්ම දේ තමයි ඕනෑම හොඳ හෝ නරක දෙයක හොඳ පැත්ත විතරක් දකින්න මේ පුරෝහිතවරයා පුරුදු වෙලා හිටිය එක. ඉතින් ඒ නිසාම මේ පුරෝහිතතුමාගේ කටින් නිතරම කියවුණු වචන කීපයක් තමයි රජතුමනි ටිකක් ඉවසලා බලාගෙන ඉමුකෝ ඔක්කොම වෙන්නේ හොඳටනේ. ඉතින් ඔහු කියනවා වගේම එතෙක් ආපු හැම ප්‍රශ්නයක්ම කාලයත් එක්ක ඉතා සාමකාමීව විසඳුණා. ඔන්න ඉතින් එක දවසක් රජතුමා තමන්ගේ සුපුරුදු ක්‍රීඩාවක් වන අශ්වයෝ පදින්න ගියා. එදා ඒ විදිහට අශ්වයෝ පදින වෙලාවේ රජතුමා අශ්වයාගේ පිට උඩින් වැටිලා රජතුමාගේ දකුණු අතේ එක ඇඟිල්ලක් අශ්වයාගේ කුරේට පෑගිලා ඒ ඇඟිල්ල කැඩිලා අතින් වෙන් වෙලාම ගියා. රජතුමා ආයම වේදනාවෙන් මාලිගාවට ගියා. ගිහින් වෙදදුරු ලවා තුවාලයට බෙහෙත් දාන්න පටන් ගත්තා. දැන් රජතුමාගේ එක අතක ඇඟිල්ලක් නැහැ. මේ සිදුවීම පුරෝහිතවරයාට ආරංචි වුණා. පුරෝහිතවරයා ඉක්මනින්ම රජතුමා ඉන්න තැනට ඇවිල්ලා තුවාලෙත් බලලා සුපුරුදු විදියටම රජතුමාට මෙන්න මෙහෙම කිව්වා. මහරජතුමනි දුක් වෙන්න එපා. සිදුවන හැම දෙයක්ම හොඳටනේ වෙන්නේ. පුරෝහිතගේ මේ කතාවට රජතුමා දැඩි ලෙස කෝපයට පත් වුණා. මගේ ඇඟිල්ල අහිමි වුණාම ඒකටත් හොඳයි කියන්න තරම් ඔබ මිලේච්ඡද? කියා කෑගැහුව රජතුමා වහාම පුරෝහිතවරයාව සිරගෙට දමන්න නියෝග කළා. පුරෝහිතවරයා ඔහු සිරගෙට යද්දිත් රජතුමාට කියාගෙන ගියේ රජතුමනි මං හිරේට යන්නේක වුණත් වෙන්නේ හොඳකට වෙන්න පුළුවන්. ඔන්න ඉතින් කාලය ගෙවිලා ගියා. දිනක් රජතුමා තනිවම වනාන්තරයේ දඩයමේ ගියා. වෙනදා පුරෝහිතත් එක්ක යන ගමන තමයි පුරෝහිත සිරගේ නිසා රජතුමා මේ තනියම ගියේ. රජතුමා සෑහෙන වෙලාවක් අශ්වයා පිට වනාන්තරය පුරා සැරිසැරුවා. ඉතින් ඔහොම යනකොට වනාන්තරයේ ජීවත් වුණ ගෝත්‍රික පිරිසකට රජතුමාව අහු වුණා. ඔවුන් තමන්ගේ දෙවියන්ට බිලිදීම වෙනුවෙන් කිසිදු අඩුපාඩුවක් නැති මිනිස්සෙක්ව සොයන ගමන් තමයි හිටියේ. දැන් ඔවුන්ට රජතුමාව හම්බ වෙච්ච නිසා ඔවුන් රජතුමාව තමන්ගේ දෙවියන්ට බිලි දෙන්න තීරණය කළා. ඉතින් අර ගෝත්‍රික නායකයා රජතුමාව බිල්ලට දෙන්න සුදුසුයිද කියලා බලන්න රජුගේ ශරීරය පරීක්ෂා කළා. එතකොට ඔහු දැක්කා රජුගේ එක අතක එක ඇඟිල්ලක් අඩු වෙන්නේ නැති බව. මොහු පූජාවකට සුදුසු නෑ. මොහු අංගවිකලයෙක්. ඒ විදිහට ගෝත්‍රික පිරිස රජු බිල්ලට සුදුසු නැති නිසා රජතුමාව නිදහස් කරා. රජතුමාට එදා පුරෝහිතවරයා කිව්ව කතාව මතක් වුණා. ඇත්තටම මගේ ඇඟිල්ල කැපුණේ හොඳට. ඒ නිසා තමයි අද මගේ ජීවිතේ බේරුණේ. රජතුමා වහාම මාලිගාවට ගිහින් පුරෝහිතවරයාව සිරගෙන් නිදහස් කරලා වෙච්ච සිදුවීම ඔහුට කියලා මෙහෙම ඇහුවා. පුරෝහිතතුමනි මගේ ඇඟිල්ල කැපුණ එක සිද්ධ වුණේ හොඳටයි කියලා මම දැන් පිළිගන්නවා. හැබැයි ඔබ එදා මම ඔබව සිරගෙට දමපු එක හොඳටයි කිව්වේ ඇයි? ඔබ මාස ගණනක් දුක්ඛින්ද නේද? පුරෝහිතවරයා hina වෙලා මෙහෙම කිව්වා. මහරජතුමනි මම හැමදාම ඔබතුමා සමගයි ඉන්නේ. එදා මාව සිරගෙට දැම්මේ නැත්තම් මමත් ඔබතුමා එක්ක අද දඩයමේ යනවා. එතකොට අර ගෝත්‍රිකයන් පිරිස ඔබතුමාගේ ඇඟිල්ල අඩු නිසා ඔබතුමා නිදහස් කරලා කිසිම ශරීර අඩුවක් නැති මාව පූජා කරනවා නියතයි.
ඒ නිසා මම සිරගෙට ගිය එකත් උනේ හොඳටනේ. කතාවෙන් එහාට හිතන්න. අපට පෙනෙන්නේ ජීවිතය නැමැති මහා චිත්‍රයේ එක කුඩා කොටසක් විතරයි. අද අප අවාසනාවක් ලෙස දකින දේ හෙට අපේ ජීවිතයට ලොකු වාසනාවක් ගේන්න ඉඩ තියෙනවා. ඒක නිසා විශ්වාසය අත්හරින්න එපා. කාලය විසින් සියල්ල නිවැරදි කරයි. ඉතින් කතාව හොඳ නම් මේ කතාව ඔයාගේ යාළුවන්ටත් අහන්න ෂෙයා කරලා වීඩියෝ එක ගැන ඔයාගේ තියෙන වටිනා අදහසත් කමෙන්ට් කරන්න යන්න. මොකද ඔයාගේ අදහස මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ගොඩක් වටිනවා. ස්තුතියි සතුටින් ඉන්න.